ගයිස් ඉතින් ඔන්න කාලෙකට පස්සේ අලුත් vlog එකක් අරගෙන ආවා. වැඩ කොච්චර තිබුණත් බොහොම අමාරුවෙන් අපි දෙන්න මේ vlog එක ටික ටික එඩිට් කර කර තමයි හිටියේ. ඉතින් අන්තිමට අපි දෙන්න තීරණය කරා මේ vlog එක ඉක්මනින් එඩිට් කරලා YouTube එකට අප්ලෝඩ් කරන්න. ඉතින් ඔයාලා බලන් ඉන්න vlog එක දිගටම මොකද වෙන්නේ කියලා. Sovian Samu vlogs. Good morning guys. අද මූඩ් එකකින් නෙමෙයි ඉන්නේ vlog එකක් ගන්න තරම්. හොඳට මාස දීපයි ඊයේ දුන්නින්ද ගිහිල්ලා වැස්ස දෙමිලා. දැන් ගම දෙනවා. ඒකට අද අපි එළියට දැස්සලා ඇස්තලා යන්න ඕනම ගමනක් ඉඳලා. ඒ කියන්නේ බලන්න දේවල් තියෙන ඇල්ලේ. අපි අද ඇල්ලේ යන්න තමයි මේ එළියට දැස්සේ. මොකද අපි හොටෙල් බුක් කරලා ඔක්කොම කරලා තියෙන්නේ. ලොගියොත් එහෙම අපේ බැංකු පොතේ සල්ලි කපාගෙන නිසා තමයි අපි දැස්සලා යන්නේ. ටෙස්ට් එකක් ගන්න බැරි නිසා. අපි කොහෙද ඇල්ලේ යන්න ඉන්න පිටාගෙන ඉන්නේ. ඇල්ල අපි බුක්කලින් හෝටලේ ඉන්ස්පෙරා ඇල්ල අපි දන්නේ කොහෙද තියෙන්නේ කියලා. අපි දැන් මේ යනවා පාරේ ඉන්ස්පෙරා ඇල්ල ඊට ගාවනාපුල් ඔක්කොම යන්න හිතාන් ඉන්නවා. මේ බලමු මට අසනීප වුණා. ඉතින් යනවා අපිටම අසනීප වැඩි වුණා නැති හෝටලෙට ලම් තමයි ඉන්න වෙන්නේ. ගයිස් අප්සරා ගියා බැංකුවට සල්ලි දාන්න. මොකද අපිට නුවරඑළිය යන්න ඕන නම් අපිට මුලින්ම ඩිපොසිට් එකක් කරන්න කිව්වා 6000ක එකින්ද මේ නේෂන් ට්‍රස්ට් බැංකුවට සල්ලි දාන්න ගියා. දැන් අපි එතන ඉන්නේ. මොකද අප්සරා? ටිකට් එක ගත්තා අතට. යන්න අතට යන්න කියලා කිව්ව එතරම්. සුපිරික පස්සේ යන්න. ටිකට් දෙක ගත්තා අපි කෝච්චියේ නැග්ගා කවුරුත් නැහැ අපි ඉන්න පෙට්ටියේ දැන් අයිනේ සීට් එක අල්ලගත්තා 9 නාච් බලන්න පුළුවන් නේ ඉතින් ඒක තමයි ඉතින් විස්තරේ කවුරුත් නැහැ සෙනඟ ඉතින් හරියට නැගත හැකි දැන් අපි මේ මොන කෝච්චියෙන් නැග්ගද දන්නේ නැද්ද කෝච්චිය නම මේක ගහලා තිබ්බේ 11 මාට මිශ්‍ර දෘම්වියක් කියලා මෙච්චර ගහලා තිබ්බේ දුර යන බස්නේ පොඩි මැනිකේ බස් පොඩි කෝච්චිනේ මේ උඩරට මැනිකේ අර මැනිකේ මේ මැනිකේ මේවට මං හිතන්නේ ළඟ හින්ද නැහැ මේක බඩු කෝච්චියක් බඩු දාන්නේ අර මේක ඇවිල්ලා අපේ මැනිකේ මේකට අර බඩු ගෙනියන්න දුරට අන්න ඒ වගේ කෝච්චියක් අපි නැග්ගේ ළඟට යන හින්දා මම තිහිම කෝච්චියක් දාලා ඇත්තේ මම මට මේක සීට් එකේ මම වාඩිලා මම බඩක් තියෙන ඒවා ඔයා දන්නවද විස්තරය මොකද්ද දැන් හැම ආරම්භ කරන දැන් මුලින් ආරම්භ කරද්දී හැම එකම ෆොටෝ තියෙනවනේ. කියන්නේ පළවෙනි පාරම ආරම්භ කරද්දී කියන ඕපන් කරද්දී කෝච්චි ලංකාවේ මුලින්ම ආරම්භ කරලා තියෙන කෝච්චිම මේකනේ. මේ ගමනාගමනේ. ඒකට මේ ෆොටෝ එක ගන්න හැලු මුල් ෆොටෝ එක. ඉතින් ඒ කාලේ කැමරා තියෙන්නේ නැත. කැමරා තිබිලා. විස්තරේ මොකද දන්නවද? ආණ්ඩුකාරයෙක්නේ ෆොටෝ එකක් ගහද්දී මේ ගෑනු කෙනෙක් කියලා පස්ස දාලා ෆොටෝ එකට. ඉතින් ඒ පස්ස තියෙන ෆොටෝ එකයි කමන්නේ. පස්ස තියෙන ෆොටෝ එක තමයි දාලා තියෙන්නේ අන්තිමේදී. කොයිද? ඒක මම දැක්ක මොකක් ඔය TikTok කියද්දි. පස්ස තියෙන ෆොටෝස් එහෙම හොඳට ගන්නවනේ. නෑ ඒක නෙමෙයි විස්තරේ. ඒ කියන්නේ ෆොටෝ එක ගහද්දී ඒ ටයිමින් වලට ගන්න අර රෝල් දාලානේ ගහන්නේ. ඒ ෆොටෝ එක ගහනකොටම හරියට කොඩි උස්සද්දී ෆොටෝ එක ගහද්දී ආයෙ ගහන්න බෑනේ කොඩි උස්සලා මුල් කරලා තියලා ගහනකොටම එතනින් ගෑණියෙක් ගිහිල්ලා. ඒ ගෑණිය වැදිලා තියෙන ෆොටෝ එකට. මන්ද දන්නේ නැහැ ඒක. ජීවිතේ හසර ආදරේ අභිමන් සීනේ සතපි අපි ඉන්නේ භවනේ සංග
ඉතින් මොන අපි කෝච්චියේ ඇල්ලට ආවා. දැන් ඉන්නේ ඇල්ල තියෙනද ස්ටේෂන් ඊට පස්සේ බෝඩ් එකේ තියෙන පෙන් අනික පැත්තට තියෙන. අපි දැන් ඉන්නේ ඇල්ල ස්ටේෂන් එකේ. ඉතින් දැන් අපි අපේ හොටෙල් එකට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. පුළුවන් වුණොත් හොටෙල් එකේ නමක් කියන්නද දැන්? කිව්වේ ඉන්ස්පිරාල් කියලා. අපි දැන් හිතන් ඉන්නේ මෙහෙමම ගිහිල්ලා මේ හොටෙල් එකට ගිහිල්ලා චුට්ටක් ටෙස්ට් කරලා පුළුවන් වුණොත් රාවණ ඇල්ල බලන්න යනවා. නැත්තම් නැහැ. ඊට උදේට තමයි යන්නේ මොකද මට පොඩ්ඩක් අසනීපයි. අද නම් පොඩ්ඩක් පායනවා. අද නම් කාලගුණ පොඩ්ඩක් හොඳයි. ඉතින් අපි දිගට ඔයාලා දිගටම vlog එකත් එක්ක ඇඳලා ඉන්න. අපි මොනවද කරන්න කියලා බලන්න ඇල්ලේ දාමු. ඉතින් අපි එහෙම පික්මී එකක් දාගෙන අපි නතර වෙන්න හොටෙල් එකට ආවා. අපි බුකින් දාලා තමයි ගියේ. අපි නතර වුණේ ඉන්ස්පිරාල් කියන හොටෙල් එකේ ටවුමට චුට්ටක් දුරින් තියෙන්නේ. ඉතින් හරියම ලස්සන නිස්කලංකම තැනක්. ඔයාලට දකිද්දී මම වීඩියෝ එකක් දාන්නම්. ඒකෙන් ඔයාලා හිතාගන්න කොහොමද හොටෙල් එක කියලා. ඉතින් අපිට ලොකු වීඩියෝස් ගන්න බැරි නම් මම මේ ෆොටෝස් ගත්ත ඉන්ටර්නෙට් එකෙන්. ඉතින් අපි හැමෝම පොඩි රෙස්ට් එකක් අරගෙන අපි ආවා රාවණ ඇල්ල බලන්න. ගයිස් ආහම් පළතුරක් හම්බුණා මේක අම්බාචාරුව ගත්තා. ඔව් මෙයා පුච්චෝ බඩේරිමුවක් ගත්තා. මම කතා කරන්නේ රායි යවුලන්නේ කරලායි පුච්චලානේ ड्रीम सीता पोड्डा ಮತ್ತೆ ಇಂಡಿಯಾ පායන සඳවත මනරම් තනිකමත් ඕවසීතයි වාවාගෙන මහමෙරකතරම් උණුසුමකින් තුරුළුවෙමි දිවිය පුරා අපේ සුදු වැනික ඉන්නවා එහා පැත්තේ අප්සරා දැන් වෙන බර කල්පනා මොකද්ද බොන්නේ කියලා මිල්ක් ෂේක් තියෙනවා ලැසි තියෙනවා මට මේ දෙක මොකද්ද කියලා හිතා ගන්න. ඉතුරුනොත් අපි අරගෙන යන්න පුළුවන් නේ.
අපි චොක්ලට් මිල්ක් ෂේක් එකයි ජින්ජර් බියර් එකයි ගමු. ආ ඊටි විදෝරක ජින්ජර් බියර්. ඉන්නේ බියර් හොඳයි. ගයිස් අපි මෙතනට ආවේ ගාන බලලා අපිට afford කරන්න පුළුවන් නම් විතරක් අපි දින එක ගන්න. අර හෝටල් එකේ ලුක් එක දැක්කහම ඇත්තටම හිතන්න බෑ අපිට afford කරන්න පුළුවන් කියලා. ඒ නේද ඇත්තටම කිව්වොත් ඒකේ ගාන ඇත්තටම අඩුයි. සමහරව තියෙනවා ගණන් වැඩි ඒවා. ඒත් අපිට කන්න ඔය ෆ්‍රයිඩ් රයිස් අනම්ම නම් ඒ වගේම සාමාන්‍ය ගානක් තියෙනවා. ඒ කියන්නේ 700 800 වගේ නෙමෙයි. මේ 1000 ගන්න කොහොමද දැන් ටුවරිසම්ස්ලා මෙහි ඉන්න ඉඳා කොහොමත් මේ අපිට ඒ ගානට දෙන්නේ නැහැ නේ. පොඩක් වැඩි වෙනවනේ ගණන්. මේ සංචාරක පැතිකල. ඉතින් ඇත්තටම කිව්වොත් දැන් අපි හිතන් මේකෙන් කන්න බැරි වෙයි වෙන එකකින් තමයි කන්න වෙන්නේ කියලා. ඒකට ඇත්තටම ගාන සාමාන්‍යයෙන් අපි අනිත් ගිය හොටෙල් වලට වගේ තමයි ගාන. මෙතන මම හිතන්නේ මෙතන ඊට වඩා සමහරට අඩුයි. මොකද අපි අර හික්කඩි හොටෙල් එකකට ගියා. ඒකේ පොඩි පීට්සා එකක් වුණා 2000 ගානද 3000 ගානද. ඒත් මේකේ ලාර්ජ් පීස් එකක් දෙනකොට 1850යි. දැන් බය මේක ආවහම තාම ඕඩර් එක ආවේ නැහැ. අපි ඕඩර් කරේ ක්ලාසික් පීස් එකයි ජින්ජර් බියර් දෙකයි. ඉතින් අපි බලමු කෑම එක ආවට පස්සේ. ඉතින් මම ගෑස් ටික ඇදුනහම මම මොන්ටසෝරි එක වැඩ කරා. මේ ඉස්සර මට ස්ට්‍රෙස් වැඩි වෙලා ගෑස් ටික ඇදුනා. ඉතින් මං හිතන් හිටියේ ජින්ජර් බියර් හෙලෝ මං හිතන් හිටියේ ජින්ජර් බියර් බිව්වම හරියනවා කියලා. ඉතින් මම හැමදාම මොන්ටිසෝරි යනකොට උදේට ජින්ජර් බියර් බෝතලයක් අරන් යනවා. ඒකෙන් අන්තිමට උනේ මගේ බඩ තුවාල ලේ ඇවිල්ලා. ගයිස් අපි මේ පීස් එක ගාම බලමු කොහොමද පිට්ස් එක කියලා. ඉතාලිය වගේ පිට්ස් එක කියලා බලමු. එහෙනම් අපි පිට්ස් එක ගාම හම්බෙමු. දැන් අපිට මම කන්නේ කොහොමද? මම නමල කන්නේ. ගයිස් මෙයා කනවා. මම දන්නේ මම ලංකාවේ පීට්සා කරලා නැහැ. මේක ඇත්තටම ඉතාලියන් පීට්සා නේද? රතු බඩ ඉතාලියක. ගාල්කින් පේන්නද? ගායිස් මෙයා බොරුවට සල්ලි වියදම් කරනවා මේ බල්ලන්ට මේ බලන්න අවශ්‍ය දේවල් දරන් තියෙනවා. අවශ්‍ය දේවල් මේ අනන් තියෙනවා බලන්න. ප්‍රයිස් කොහොමද? ගමන? ගමන ආයිස්ක්‍රීම්. අපි දෙන්න. මොනවාද ගන්න? ගයිස් මෙතන අයිස්ක්‍රීම් එක. මෙලි ගන්න. මං ගන්න අයිස්ක්‍රීම් එක. කෑ ළමයි දැකලා දිනවා කෑ අයිස්ක්‍රීම් කන එක්ක මේ ඉන්නේ. කෑ ළමයි කන්න ඕනේ අයිස්ක්‍රීම්. මේ අයිස්ක්‍රීම්. දැන් ගායිස් අපි ටීවී එකක් හොයා ගන්න ඕනේ යන්න. මොකක්ද කන්න? අය මට දෙන්න. බොරුව නෑ ඇත්තටම. අනේ බොරුව මේ බාන්න කන හොඳට කට්ටි දික් කරා. A few moments later. ඉතින් විනාඩි 5කට පස්සේ අපි ආයේ හෝටල් එකට ආවා. ඔයාලා බලන්න බාත් รู ම් එකෙන් ඔය පේන්නේ කුඹල් වල අසපුව ලයිට් දාලා ලස්සනට පේන හැටි තමයි. ඉතින් පළවෙනි දවස් අපි ගත කරේ ඇල්ලේදී ඔන්න ඔය විදිහට. ඉතින් අපි දෙවෙනි දවස් ඇල්ලේ ගත කරපු විදිහ බලමු ඊළඟ vlog එකෙන්. bye.